අද අපි බලන්න යන්නේ කොහොමද පිරානා සොලියුෂන් එකක් හදන්න යන්නේ කියලා. මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. දෙවෙනි එක තමයි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. මෙතනදී සැලකීමක් තියෙන කරුණක් තියෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගත්තී අපි ගන්න ඕන 20ක් නැත්නම් 30ක් හෝ 50ක් අතර සාන්ද්‍රණයක් සහිත හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපිට ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. 98ක් විතර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ගන්නවා නම් වඩා හොඳයි. මේ බීකරේ තියෙන්නේ ඒ වගේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මේ බෝතලෙන් දාලා තියෙන මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සුළු ප්‍රමාණයක් මේ බීකරේට අරගෙන තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ පිරානා සොලියුෂන් එකක් හදාගන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ සල්ෆියුරික් අම්ලය හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තුනට එක අනුපාතයෙන් තමයි දාන්න ඕනේ. ඒක සැලකිලිමත් වෙන්නේ. දැන් අපි බලමු මේක දාලා බලමු මොකද වෙන්නේ කියලා. තුනට එක අනුපාතයෙන් තමයි අපි මේකට දාන්න ඕනේ. කවලම් කරමු. දැන් අපි අපේ පිරානා සොලියුෂන් එක හදාගෙන ඉවරයි. අපි දැන් මේක පරීක්ෂා කරන්න තමයි යන්නේ. අපි ඉස්සෙල්ලාම පොඩි කොළ කෑල්ලක් දාලා බලමු මොකද්ද මේකට වෙන්නේ කියලා. මෙතනදී ඕනේ සල්ෆියුරික් අම්ලය විදිහට අපි දැන් කොළ කෑල්ලක කාබනික ද්‍රව්‍යයක් බවට අඟුරු බවට පත් කරලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ තමයි මේක කාබන් ඩයොක්සයිඩ් වගේ බවට පත් කරන්නේ. තමයි දැන් කොළ කෑල්ලක් අපි තවත් ඒ වගේ එකක් දාලා බලමු මොකක්ද කියන්නේ. කොළ කෑල්ල මේ ද්‍රාවණයේ දියවර යනවා. ඇත්තටම මෙතනදී සල්ෆියුරික් වාෂ්පය පිට වෙනවා. ඒකයි කියන මෙතන ප්‍රශ්නේ. දාලා බලමු පොඩි මාළු කෑල්ලක් දාලා බලමු. ටික වෙලාවකට පස්සේ අපි බලමු මේ මාළු කෑල්ලෙන් මොකද වෙලා තියෙන්නේ කියලා. අතන මේකට ලොකු කෑල්ලක් දාන්න බෑ. ඒකට හේතුව මේක මේ උතුරන් පිට තියෙන නිසා. ටික වෙලාවකින් බලමු මාළු කෑල්ලට මොකද වෙලා තියෙන්නේ. දෙකක් තුනක් විතර ගියාට පස්සේ මේ ද්‍රාවණය දැන් සුරුයි. දැන් ඇත්තටම අර මාළු ඔලුව ඇත්තටම මේක නැහැ. මාළු ඔලුව ඔක්කොම දිය වෙලා ගිහින් තියෙනවා.
බක්මාවතේශයක්වත් මෙතන ඉතිරි වෙලා. ඇතර මේ වීදුරුව මේ බෝරොසිලිකේට් ග්ලාස් එක මේ බීකර් එක ගොඩක් රත් වෙලා තියෙනවා. මෙතනදී සල්ෆියුරික් වාෂ්පය පිට වෙනවා. දිය වෙලා ගිහිල්ලා තමයි අපේ පිරානා ද්‍රාවණය සකස් කරලා ඉවරයි. මේ බලන්න දැන් අර ද්‍රාවණය ඉතාමත් රත් වෙලා අර විදිහට දැන් ඉතින් ගෑස් එක පිට වෙනවා. ඒක උතුරන්වත් දීලා තියෙනවා. මාර විදිහට රත් වෙලා තියෙන්නේ. සල්ෆියුරික් වාෂ්පය තමයි පිට වෙන්නේ. මාර විදිහට රත් වෙලා තියෙන්නේ. මාළුවා 60 සැකිල්ලක්වත් මේකේ හොයාගන්නයි නැහැ. මාළුවාට උන අනිවාර්යෙන් මේ ද්‍රාවණය හදනකොට සැලකිලිමත් වෙන්න කරුණක් තමයි මේකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන ෆාමසිකේ කියන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගන්න බෑ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ෆාමසිකේ කියන්නේ සාමාන්‍ය සාන්ද්‍රණය 102ක් වගේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම ගන්නවා නම් අනිවාර්යෙන් ගන්න ඕනේ සාන්ද්‍රණය 100ට සාන්ද්‍රණය 100ට 50 ඉහ වගේ වෙච්ච මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මම නම් ගත්තේ සාන්ද්‍රණය 150 වගේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකක්. අපි තව කොළ කෑල්ලක් දාලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ කොළ කෑල්ල තමයි මම දාන්නේ. මාළුව දිය වෙලා ඉවරයි. මේක සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මුළු කොළ කෑල්ලම උනත් අපි දිය කළා දාමු. කිසිම ප්‍රශ්නයක් නැතුව දිය කරන්න පුළුවන්. තව කොළ කෑලි දාමු. කොළ කෑලි නිකන් ගිල ගන්නවා වගේ තමයි මේකට වැටුනොත් දිය වෙලම යනවා. ඇඟිල්ලක් වැටුනොත් ඒකත් දිය වෙලා යනවා. දාලා බලමු කොළයක් උගර කරගන්න. ආ විදිහට රත් කරලා තියෙනවා. අල්ලන්නවත් බෑ. කොළ කෑලි ඔක්කොම දිය වෙලා යනවා. කලින් හිටපු මාළුවටවත් දිය වෙලා ගියා. මාරු විදියට රත් වෙලා තියෙන්නේ. අපි තව මාළුවෙක් දාලා බලමු. එතකොට මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මාළුවෙක් නැට්ටක්. ඔන්න නැට්ටක්. අපි මේකට දාලා බලමු මොකද වෙන්නේ කියලා. මාරු විදියට ගඳයි හිතන. ද්‍රාවණය ගොඩක් කළු පැහැ වෙලා තියෙනවා.
අපි ටිකක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා බලමු. මේ තියෙන්නේ මාර භයානකයි මේ ද්‍රාවණය. බලමු මාළුවට මොකද වෙලා තියෙන්නේ. අතන මාළුවෙක් මෙතන නෑ.